මෙතෙන්ට ආපු බොහෝ අය සෑහෙන ප්‍රමාණයක් ඒ කියන්නේ මම මේ කියන නම්බරේ එහෙම නැත්නම් මම මේ කියන කතා කරන්න හදන අය මෙච්චර කාලයක් එක ඕගනයිසේෂන් එක මොකද අපි දැන් සෑහෙන වයසයි අපි වැඩ කරලා තියෙනවා එතකොට එක ඕගනයිසේෂන් එක මෙච්චර ගාණක් මෙච්චර අවුරුදු ගාණක් වැඩ කළා කියන එකම අනිත් පැත්තට අපිට පෙන්නනවා ඒ ඕගනයිසේෂන් එකයි ඒ මැනේජ්මන්ට් එකයි කොච්චර ස්ට්‍රෝංග්ද එහෙම නැත්නම් කොච්චර ලස්සනට මිනිස්සුත් එක්ක ජීවත් වුණාද කියන එක. අවුරුදු 13ක් වගේ කාලයක් පටන් ගත්ත වැඩේ අපි දැන් පටන් ගන්න හදන්නේ අවුරුදු 10කට වඩා නදී එක්කයි ඔන්ඩ්‍රේ එක්කයි වැඩ කරපු ආදරණීය යාළුවෝ ඒ අය සගයෝ ඒ අය සබෝඩිනේට්ස්ලා ඒ අය ඊට වඩා මං ආසයි කියන්න මං දැක්කා කියන්න මං දැකලා තියෙනවා මං අත්විඳලා තියෙනවා ඒ හැමෝම යාළුවෝ මේක නිකන් ෆැමිලි එකක් වගේ මමත් සෑහෙන කාලයක් මේ පවුලත් එක්ක එකට ඉන්න ජීවත් වෙන මිනිහ ඔය 13න් 11ක් මාත් ඉන්නවා මිනිහෙක් හැටියට මං දැකලා තියෙනවා කොච්චර හොඳට මිනිස්සුන්ට ට්‍රීට් කරනවාද කොච්චර හොඳට ඒ මිනිස්සු අනිත් පැත්තට මේ ඕගනයිසේෂන් එකට වැඩ කරනවාද එකතු වෙලා මේ වැඩේ කරනවාද කියන එක. එහෙම තමයි මේක අද වෙනකොට 200කට ආසන්න ගාණක් වැඩ කරන ඕගනයිසේෂන් එකක් හැටියට මේක ග්‍රෝ වෙලා තියෙන්නේ. හරිනේ? හරිනේ? අපි හැබැයි ඉතින් තමයි එයා නෙවෙයි. අපි පළවෙනියෙන්ම අපිට පටන් ගන්න තියෙන්නේ අන්න පටන් ගන්න. අවුරුදු 10කට වැඩිය අපිත් එක්ක ඉන්න අපේ යාළුවෝ 7ක් ඉන්නවා. Celebrating over 10 years of outstanding service. Danushka Guejo! Come on, what a hero! සම්මානයක් Danushka. අවුරුදු 10කට වැඩිය අන්ඩර් ටෙක් ඉඳලා දිනනවා. නදි ටෙක් ඉඳලා දිනනවා. සෙල්ලමක් නෙවෙයි පුතේ. නදි ලස්සන සම්මානයක් ධනුෂ්කට මේ ඇවිල්ලා මේ සහෝදරේ ඇත්තටම මෙතන හැමදාම හිටපු එකට ඉන්න ආදට ඕනම දෙයක් බෙදා හදාගෙන වැඩ කරන සහෝදරේ තමයි ධනුෂ්ක. උඩක් වයසයි හැබැයි වයසත් එක්ක මේ අපිත් එක්ක බොහොම ආදරෙන් ඉන්න ඉතාමත් ආදරණීය මිනිසෙක් ප්‍රියන්ත ඉඩන්නම් ඉතින් ප්‍රියන්ත කිව්වොත් ඉඩන් තමයි ඉඩන්නම් ප්‍රියන්ත නම් ඉඩන් thank you very much ප්‍රියන්ත more than 10 years you was with us thank you ප්‍රියන්ත thank you very much. ඊළඟට එනවා මේ පවුලේ තවත් අවුරුදු 10කට වැඩියෙන් හිටපු හාදේ නුවරින්දලා ආවේ කාලයක් ඉන්නවා ඊටාම මහන්සියෙන් වැඩ කරන ඊටාම හොඳින් වැඩ කරන තිමිර මෙයා තරම් පරිප්පුවක් කන මිනිස්සෙක් නෑ මේ ලොක්කත් එක්ක ඉඳගෙන මානව පරිප්පුවක් කන චූටි. Thank you, Timira. Thank you very much for the service. තවත් කාලයක් අපිත් එක්ක ඉන්න, තවත් කාලයක් මේක ඇතුලේ ඉන්න ඕනම මිනිස්සෙක් තමයි තිමිර කියන්නේ. Thank you, Timira. Thank you, Timira. ඔන්න එනවා ගණන් හාදයා
ඔය කාගේ පේමන්ට් එකක් ගන්න පට්ටටම අමාරුයි එනවා ඇත්තට වාදයක් නා ඒකනේ සමහර ඒවා අමතක වෙනවා දෙන්නේ ඒ වගේ ප්‍රශ්න රාශියක් තියෙනවා ලහිරු ජීවන්තරගේ අදයි සහෝදරේ මේක ඇතුලේ හැමදාම ඉන්න ඕනේ ඉන්න මිනිසෙක් අසාධ්‍ය කරගන්න වයිනීගේ දාලා තියෙන්නේ ඒකට වයිනීගේ ඒක නාන තමයි හොයන්නේ එහෙමද අනේ ජීවන්ත මේක මේ තමයි මම ඉස්සරත් මම පටන් ගත්තා අපි හැමෝම එක ඕගනයිසේෂන්ස් වල අපි වැඩ කරලා තිනවා විශේෂයෙන් මම දැන් සෑහෙන වයසයි අපි වැඩ කරලා තිනවා ගොඩාක් කාලයක් නොයෙකුත් ඕගනයිසේෂන්ස් වල එතකොට මේ අවුරුදු 10ක් එක දිගට එක තැනක ඉන්නවා කියන එක සෙල්ලමක් නෙමෙයි විශේෂයෙන් මේ ඩබලත් එක්ක ඒක හොඳටම කරන මිනිස්සු තමයි අපි බලමු ඊළඟ කවුද කියලා අම්මා ජගා කොහෙද ජගා සෙල්ලමක් නෙවෙයි ජගා අවුරුදු 10ක් ඉන්නවා කියන්නේ ඔබ වගේ එකෙක් නියම කොල්ලෙක් මෙයාගේ පවුලේ අයත් දන්නවා අපි විස්තර ඒවා කියන්න හොඳ නෑ මෙතන ප්‍රසිද්ධියේ තියෙන ප්‍රශ්න අපි කියන්න නරකයි ඇත්තටම හැබැයි ජගත් දිගටම ඉන්න ඕන මිනිස්සෙක් මේක ඇතුලේ හැමදාම ඉන්න thank you ජගත් thank you very much හැදුවොත් කානුවක් ඉවරයි මම දන්නවා හොඳටම හදපු කානු කඩාගෙන ගියේ නැති මම දැක්කා කියපු ප්‍රොජෙක්ට් ඔක්කොටම කෙරෙච්ච හැටිත් මම දැක්කා හැබැයි අවුරුදු 10ක් අපිත් එක්ක ඉන්නවා ඔන්න මිනිස්සයා ගම කුරුණෑගල එන්න සහෝදරයා එන්න ඉස්සරහට පතිරාජා පති මාර ප්‍රශ්න ඇවිත් තියෙනවා පතිරාජාගේ ඩෙවලොප්මන්ට්ස් එක්ක අපිට මාර ප්‍රශ්න ඇවිත් තියෙනවා පතිරාජාගේ ඩෙවලොප්මන්ට්ස් එක්ක වැස්සට ගහගෙන ගිහිල්ලා කාණු කඩාගෙන ගිහිල්ලා හැබැයි අවුරුදු 10කටත් වැඩිය මේක ඇතුලේ අපිත් එක්ක ඉන්න මිනිස්සෙක් නියමයි තවත් කාලයක් අපිත් එක්ක ඉන්න ඕනේ ඉංජිනේරුවෙක් කියලා තමයි කියන්නේ thank you Padiraja thank you very much අන්න බඩ අවුරුදු 10ක් නෙවෙයි දැන් කීයක් ඉන්නවද නේ කීයක් ඉන්නවද යන්න කිව්වල යන්නෙත් නෑ නිහාල් එන්න ඉස්සරහට නිහාල් දැනුත් ගහලා ඉන්න මගේ දන්නේ හොඳට ඕනම දෙයකට ඕනම තැනක ඕනම වෙලාවක රැට හැබැයි කතා කරන්න එපා රැට එලවන්න බෑ පස්සේ නෑ රැට එලවන්න බෑ ඇඟ ඔක්කොම හදාගෙන ජිම් එකට ගිහලා අම්මට සිරි කොල්ලෙක් වගේ ඉන්න කොල්ලෙක් ඉන්න එළ කොල්ලෙක් ඉන්නවනේ ඇඟ හදලා උඩ නවා තියෙන අප්පා පොඩි අනේ සිවා හැමදාම අපිත් එක්ක ඉන්න අපිව බලා ගන්න අපේ දේවල් කරලා දෙන ඕන ප්‍රශ්නයක් සිවාට කිව්වම සිවා එකට විසඳුමක් දෙනවා ඒකේ කොස්ට් එක පොඩ්ඩක් වැඩි ඒක වෙනම කාරණයක් හැබැයි සිවා විසඳුමක් කියනවා ඒක තමයි ප්‍රශ්නේ නගර සභාවද ප්‍රාදේශීය සභාවද ඕන තැනක ඕනම ප්‍රශ්නයක් මොකෝ සිවා කකුල නොණ්ඩි ගන්නේ ජිම් එකේ අවුලක් වුණාද නියමයි සිවා අවුරුදු 10කට වැඩිය අපිත් එක්ක හිටපු අය තමයි ඒ ආවේ මේ අය මේ ඕගනයිසේෂන් එකත් එක්ක මේ අවුරුදු 13ක ඕගනයිසේෂන් එකත් එක්ක අවුරුදු 10කට වැඩියෙන් ඉඳලා තියෙනවා සමහරු අවුරුදු 13ක්ම ඉඳලා තියෙනවා බොහොම ස්තුතියි ඒක මාර ආදරණීය දෙයක් එහෙම කරන්න ඇත්තටම අමාරුයි ඒක ඔයාලා මං ඉස්සලා කිව්ව ඉංජිනේරුවෙක් ගැන කිව්වේ ඕකේ අනිත් එක මේ ඇවිල්ලා හරි වාතයක් ඇත්තටම වාතයක් හරිද හැබැයි අවුරුදු 5ක් අපිත් එක්ක ඉන්නවා ආදල් කොල්ලේ හර්ෂ කොහෙද හර්ෂ අවුරුදු 5ක් 8ක් ඉන්නවා 8ක්
10 අතරනේ 8ක් ඉන්නවා අපිත් එක්ක ඇන්සෙප් හර්ෂ අපි අර ලොකු වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා හර්ෂත් එක්ක මට කතා කරලා අපේ යාළුවෝ කියනවා මේ මහත්යක් හර්ෂත් එක්ක වැඩ කරන්න බෑ අමාරු නෙමෙයි හැබැයි හර්ෂ ඉන්න ඕන බොල්ලෙක් එන බොල්ලෙක් හර්ෂ අවුරුදු 8ක් මේක ඇතුලේ තවත් කාලයක් ඉන්න ඕන මිනිසෙක් පවුලේ සමාජිකාවක් වගේ අපිත් එක්කම ඉන්න අපේ සහෝදරියක් ඉන්නවා ඊළඟට මෙයා යන විශේෂයෙන් කියන්නේ ලස්සන කරගන්න මූණ ලස්සන කරගන්න කකුල් ලස්සන කරගන්න හැඩ කරගන්න හැඩ වෙන්න සුසි ළඟට තමයි යන්න ඕනේ ඒක තමයි සුසි එන්න සුසි අපිත් එක්ක බොහොම කාලයක් තාම ආදරෙන් ඉන්න සහෝදරියක් අපේ මේක පවුලක් ඒ පවුල ඇතුලේ සුසි කියන්නේ නැතුවම බැරි කෙනෙක් තව ඉන්නවා හාද චියරකමද සුසීට ඔය ජොඩි චියර දෙන්න ඕන අනිවාර්යෙන් come on දැන් ඔය මම කිව්වනේ මේ වාතයි කියලා කිව්වනේ සමහරුන්ට මම ඒක කිව්වනේ දැන් තමයි ඇත්තම ආහාරය ගැන මම මේ කියන්න හදන්නේ වාතය හරිද හැබැයි මේක ඇතුලේ සෑහෙන කාලයක් අපිත් එක්ක ඉන්නවා අපේ දේවල් බලනවා දුක සැප බලනවා අපව බොහෝම පරිස්සමෙන් එහෙට ගෙනියනවා දරුවොන්ව හොඳටම බලා ගන්න මිනිස්සෙක් තමයි මේ බුද්ධික තවත් කාලයක් අපිත් එක්ක ඉන්න ඕන අපේ මේ ෆැමිලි එක ඇතුලේ ඉන්න ඕන කෙනෙක් තමයි බුද්ධික thank you බුද්ධික thank you very much කොහෙටද යවා ගන්න ඕනේ බැංකුවක ප්‍රශ්නයක්ද කොහෙද තියෙන ප්‍රශ්නයක් මේ දවස්වල අපි අර පල්ලියක ප්‍රශ්නයක් කරනවා මේ පල්ලියේ ප්‍රශ්නේ ලොකුවටම බලා ගන්න කෙනෙක් තමයි මේ හාදයා ලාරා එන්න ලාරා සෑහෙන කාලයක් අපිත් එක්ක ඉන්න ලාරා මල්ලට හැටම්මනේ වගේ හැම වෙලේම නේ දුවන එක තමයි වැඩේ ලාරාගේ නියමයි ලාරා අපිත් එක්ක දිගටම ඉන්න ඕන ලාරා අපි හැමෝටම තියෙනවානේ Facebook account එකක් thank you ලාරා. අපි හැමෝටම තියෙන FB account එකක්. ඒක අපිට FB account එකක් තිබ්බට නමට FB කියලා දාගත්ත මිනිහෙක් ගැන මම මේ කියන්න හදන්නේ. ඒක තමයි එන්න FB කසුන්. සෑහෙන කාලයක් අපිත් එක්ක ඉන්න කසුන් මෙහෙන් මැණි කරනවා මුදු හදනවා රත්තරන් මඩු හදනවා ඉඩම් ඩිවලොප් කරන්න එනවා පාරවල් හදනවා මොනවද කරන්නේ නැත්තේ කසුන් අවුරුදු ගානක් අපිත් එක්ක ඉන්න කසුන් තවත් ඒ වගේම කාලයක් අපිත් එක්ක ඉන්න ඕනේ දැන් තමයි මේ වැදගත්ම කැලේ දෙන්නේ ඇන්නේ හරි මොකද මේ ඕගනයිසේෂන් එක මේ බිස්නස් එක මේ නෝනයි මහත්තයයි දෙන්න පටන් ගන්නකොට අවුරුදු 13කට කලින් එක මහත්මේ දුන්නා මේ අඩි 6යි 4යි නේ. ඔව් අඩි 6ක 4ක මුඩි කෑල්ලක් දුන්න ඔෆිස් එකක් දාගන්න. මේ ඔෆිස් එකේ තමයි අපි මේ සවිසින්හ පටන් ගත්තේ. ඒක තමයි ඉතිහාසය. කවදාවත් අපි ඒක අමතක කරන්නවත් ඒක අමතක කරලා යන්නවත් අපිට බෑ. අපි ඒව කරන්නේත් නෑ. කවදාවත්. මොකද ඒක තමයි මේකේ තියෙන වටිනාකම මේ ඕගනයිසේෂන් එකේ මේ අපේ කම්පැනිස් වල තියෙන වැලියු එක. ඒ වැලියු එක තමයි අපි මේ අද ප්‍රදර්ශනය කරන්නේ නදිත් ඔන්රෙඩ්. අවුරුදු 10කට වැඩි අය අපිත් එක්ක ඉන්න. අවුරුදු 13ක් මේක පටන් අරගෙන. අවුරුදු 13කට කලින් අපිට ඒ තැන දීලා ඒ අනුග්‍රහය දක්වලා යාළුවෙක් තමයි. එහෙම කරපො ෂෙනල් එන්න මේක ෂෙනල්ගේ වෙලාව. Thank you, Shenal. Thank you very much. It's highly appreciated, Shenal. Just highly appreciated.
where we have started in that small room in this organization, in this company. That's how we grown up this level today. ඊළඟට අපි මේ අපේ නෝනාගේ මේ උපන්දිනය ගැන අපේ යාළුවෝ සහ මේ කට්ටිය කියන පොඩි විශ් කරලා යොපු වීඩියෝස් ටිකක් තියෙනවා මේකේ